ඔන්න ඉතින් දැන් ඔස්ට්‍රේලියාවට ඔෆිෂියලි වින්ටර් සීසන් එකත් පටන් ගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවේ පොඩි වැස්සකුත් තියෙනවා. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 17යි. ඉතින් මට හිතුණා අද ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ටින්කිරි තේ එකක් හදලා බීලා බලන්න. ඇත්තට මේ සාමාන්‍ය ටින්කිරි තේ එකක් නෙමෙයි, මේක වගේම නිෂ්පාදනයකට තමයි මම මේක හදන්නේ. පොඩි වැහි පොදක් තියෙන වෙලාවේ සීතලත් සමග අපි මේක හදලා බීලා බලමු. ලිපපත්තු කරාට පස්සේ මම හරන්න යන්නේ වතුර එකක් පොඩ්ඩක් රත් කරගන්න එක. එම්ම මයිලෝ ටිකක් දාගන්න කියලා. ඊට පස්සේ අපිට නෙස්කැෆේ දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටින් කිරි එක. එහෙම නැත්නම් කන්ඩෙන්ස් මිල්ක් එක. ලංකා මිල්ක් මේඩ් කියලා තියෙන අන්න ඒක දාගන්නත් පුළුවන්. මේකට මම සීනි දාගන්නේ නැහැ. මේක ජස්ට් මෙන්න මේ විදිහට උතුරනකම් අපිට ඉන්න තියෙන්නේ. ඒක හැදෙනකම පොඩ්ඩක් බලන්න ඔයාලට මෙන්න මේ සෙරෙප්පු දෙක මතකද කියලා. මේක ලංකාවේ තියෙන සෙරෙප්පු. දැන් මම දැන් මෙල්බන් ඇවිල්ලා අවුරුද්දකට වැඩි ඒ වුණාට මම තාම මේ සෙරෙප්පු දෙක දානවා. මට මතකයි එකපාරක් කෙල්ලෙක් දවසක් කිව්වා මේ ඕස්ට්‍රේලියාවේ තියෙන මොකක් හරි බ්‍රෑන්ඩඩ් ඇඳුම් කඩේක නමක් කියලා. අනේ මට නම් ඒක නැත්තව කොයි පළාතකවත් ඉන්න බෑ. අනේ ඒක නැත්තම් කෑවේ නෑ වගේ කන්න නැතත් මට ඒක ඕනේ ඌ ගාලා. ඒ වෙලාවේ මම ඇත්තටම අසරණ වුණා. මට කියන්න දෙයක් නැති වුණා. ඕකේ කියලා මම හිටියා. ඒ කියලාට මම කිව්වේ නෑ මම තාම ලංකාවේ සෙරෙප්පු දාන අතිශය ශ්‍රී ලාංකීය සාමාන්‍ය ජීවියෙක් කියලා. මම හිතන විදිහට අපේ ටින්කිරි තේ එක හරි. ඒක ටින්කිරි මයිලෝ එකක් ඇත්තටම. ඒක ඇත්තටම මෙහෙම රස පාඩක් පේන්නේ නැහැ. ඒ වුණාට ඕක මං බීලා තියෙනවා. එතකොට ඒක මාර රසයි. අපි ඒක පොඩ්ඩක් බීලා බලමු. කියන්න තරම් වරදක් නැහැ. සෙල්සියස් අංශක 17 උෂ්ණත්වයක් යටතේ පොඩි වැසි වෙලාවක මේ වගේ දමන උණුසුම් ටින්කිරි මයිලෝ එකක් බොනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. රසයි. ඔයාලත් අද බලන්න. good luck.